තෙරුවන් සරණයි සියලු දෙනාට. අදත් අපි කතා කරන්න පැමිණිය ඕගොල්ලෝ වෙනුවෙන්. අද දවස බලන්න. එදා දවස බලන්න. අදයි එදයි හැමදාම හැමතැනම වෙන්නේ මොකද්ද? පන්සල් හදනවා. වේර විහාරස්ථාන හදනවා. බුදු රූප හදනවා. ධර්මයේ රකින්න කිසි කෙනෙක්ට උවමනාවක් නැහැ. ඒ ධර්මයේ ගැන කිසි කෙනෙක් හොයන්නේත් නැහැ. අධර්මයේ ගැනම හිතනවා. තව අයට බයිනවා. තව අයට හිංසා කරනවා, පීඩා කරනවා. එහෙම කරන්න පුළුවන්ද අපිට? එහෙම කරන්න බැරි නම් ඇයි කරන්නේ? කියාම ඒක කරනවා. මේ පන්සලයි කියලා කියන්නේ තමන්ගේම හිත. පන්සල් හදන්න ඕන, වේර ව්‍යවස්ථාන හදන්න ඕන, දේවාල හදන්න ඕන. නමුත් ඒව හදනවා වගේම හිත පාලනය කරගන්න ඕන. හිතට සංවේදී වෙන්න ඕන. අන් අයට හිරිහැර කරන්න ඕන. අද කවුරු හරි ගත්තොත් මේ Facebook එකක් හරි තනිකරම තියෙන්නේ පුදුමාකාර විදිහේ මේ කුණුහරුප කියන්නේ. ඔය කුණුහරුප කියන එක එන විශාල පාපයක්. ලබනාත්මෙදි දත් නැතු වෙනවා, දිව නැතු උපදිනවා. මූණ අවලක්ෂණ වෙනවා. ඒක නිසා ඕවට යන්න එපා. ඊළඟ එක තමයි පුංචි දරුවන්ට යහපත් දේ කියලා දෙන්න. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. මාරයක් මම්මයි. ධර්මයක් මම්මයි. සිතුවිලිත් මම්මයි. එතකොට එන්නව අරමුණු කාගෙද? මේ සියල්ල සිහියෙන් යුතුව බලන්න ඕන. ඒ සිහියෙන් යුතුව බැලුවම අපිට වරදින්නේ අපිට ඕනම දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. සියලු දෙනා යහපත් වෙන්න ඕන. අයහපතෙන් මිදෙන්න ඕන. අද අපි කෑ ගහනවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එංගියා කේන්දර ඒව බොරු කියලා. ඒ කරන අය දන්නේ නැති අය හිටියොත් ඉතින් බොරු තමයි. හැබැයි දන්න අය හිටියොත් ඒක සත්‍යයක් කියලා අනාගතේ මේ යට ගිය දවසක් පෙන්වනවා. කොහොමද? ඒ කාලේ හිටියා වංගිස්ස කියලා බ්‍රහ්මණෙක්. මේ වංගිස්ස කියන බ්‍රහ්මණයා කරන්නේ මිනි ඔලුවට ඇඟිල්ලෙන් තට්ටු කරලා ඉපදිලා ඉන්න තැන කියනවා. ආයේ මැරිලා ඉන්න තැන කියනවා. මේ ලෝතුරා බුදු පියාණන් වහන්සේටත් මේ කාරණා වෙලා උන්වහන්සේ ගාවටත් මේ ආවම උන්වහන්සේ මිනිඔලු 5ක් දුන්නා. නමුත් රහත් වෙලා ඉන්න කෙනාගේ මිනිඔලුව ගැන යාට මුකුත් කියන්න බැරි වුණා. එතකොට තමයි එයා බුද්ධ ධර්මයේ වැළඳගෙන මහාන වෙන්නේ. අන්තිමට රහතන් වහන්සේ නමක් වෙනවා. එතකොට මේවා තියෙනවා. ඔය ක්‍රිස්තියානි ආගමෙත් ඉස්නාවක ජුවාම් ලූකස් ඔය වගේ ඉන්නවා මේ අනාගතයේ කියපු අය. දැන් අපේ රටෙත් නොඑක ආකාරයේ දක්ෂ අය ඉන්නවා. ඒගොල්ලන්ට වරදින්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. වැරදුණයි කියලා මිනිස්සුක ප්‍රතික්ෂේප කරලා ගහලා බැනලා එහෙම කරන්න හොඳ නෑ. ස්වාමීන් වහන්සේලාගේ අතින් දෙයක් වැරදුනා කියලා එහෙම ගහලා බැලලා අයින් කරන්න හොඳ නෑ. සමන්තබද්ද ස්වාමීන් වහන්සේ කලින් හොඳ නැතුව ඇති. දැනුත් හොඳ නැතුව ඇති. නමුත් තීරණය කරන්න අපිට බෑ. ඒක උන්වහන්සේ කරන පවුපින් උන්වහන්සේට අනිවාර්යෙන් පරිසම් දෙනවා. මම මේ නම කියලා කිව්වේ මේ කාටවත් මොනවක්වත් කියන්නේ නෙමෙයි. බැනපු අය හරි කවුරු හරි ඉන්නවනේ ඒගොල්ලන්ට මොකුත් කියන්නේ නෙමෙයි. ඒගොල්ලොත් හොඳ අය අනිත් අයත් හොඳ අය. මං කියන්නේ මෙහෙමයි අපරාධේ. පව පුරව ගන්න එපා තව කෙනෙකුට බැලලා. තමන්ගේ අතේ වරදක් නැත්තම් බැන්නට කමන්නේ. වැරදි තියාගෙන බැන්නම අපේ ලංකාව හදන්න ඕන නම් අනිත් අයගේ දේවල් හොයන්න නැතුව තමන්ගේ දේවල් හදාගන්න. මං කරන වැරදි මං දකින්න ඕන. දැන් මං කරන වැරදි මං දකින්නේ නැතුව තව අයගේ වැරදි දැක්කට වැඩක් නැහැ. ස්තුතියි.